වගේම මූවි එකේ කෙවින් කෙන්ඩල් කියන චරිතයට කැරක්ටර්ස් 23ක් එයාගේ ඇතුළේ ජීවත් වෙනවා. ඒක තමයි සමහර වෙලාවට එයා සයිකොලොජිස්ට් කෙනෙක් එක්ක තිබ්බ අපොයින්ට්මන්ට්ස් අමතක කරේ. සමහර වෙලාවට එයා වෙනස් විදියට හැසිරුණේ ඒක තමයි. මේ කැරක්ටර්ස් 24 ගත්තම ඉතාමත්ම වෙනස් කැරක්ටර්ස්. ඉතින් මෙතනදී භයානකම කැරක්ටර් එක තමයි The Beast කියලා. කියන්නේ මේක මූවි එකේ අන්තිම හරිය වෙනකොට එනවා. මේක හරිම භයානක කැරක්ටර් එකක්. හැබැයි මෙතනදී ඔයාලට කියන්න ඕන දෙයක් තියෙනවා. මෙතන මේ සිටුේෂන් එක ටිකක් එක්සැගරේට් කරලා තියෙන්නේ. ඒ කියන්නේ යථාර්ථවාදී නෑ. මේක මූවි එකක් නේ. ඉතින් මූවි එක වගේ නෙමෙයි සැබෑ ජීවිතේදී මේ බීස්ට් පුළුවන් ක්ලයිම්බ් කරන්න වෝල්ස් පවා ටිකක් වෙනස්. ඉතින් මේක චුට්ටක් අතිශයෝක්තිය කියන්නේ අතිශයෝක්තියෙන් ටිකක් මූවි එකට සරිලන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් මේක ඇත්ත ජීවිතේදී එහෙම නැහැ. මේක හැබැයි ගොඩාක් අපි දැනුවත් නැහැ නේද මේ කතාවල. The Lake කියන කතාවේ ඔයාලට දැක ගන්න හම්බ වෙලා තිනවා. පට්ටිගෙදර කියන ටෙලිග්‍රෑම් එකේ මේක ගැන කතා වුණා. ඉතින් මේ දේවල් ගැන දැනුවත් වෙන එක හරිම වැදගත් අපිට. කැරක්ටර්ස් දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් 3ක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන් කියන්න ඕනේ. මෙතනදී එක කැරක්ටර් එකකින් තව කැරක්ටර් එකට මාරු වෙන වෙලාව හරියටම කියන්න බෑ. සමහර වෙලාවට පැයක් වෙන්න පුළුවන්, දවසක් වෙන්න පුළුවන්, නැත්නම් මාසයක් වුණත් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක ඉතාමත්ම සක්සස්ෆුලි ට්‍රීට් කරන්න පුළුවන් රෝගී තත්ත්වයක්. ඉතින් අඳුන ගන්න එක වඩාත්ම හොඳයි මුල් අවධියේදී. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ට්‍රීට්මන්ට්ස් කරා යන 100% ට්‍රීටබල් ඩිසෝඩර් එකක් විදිහට හඳුන්වනවා.